තවද කිව්වේ? සචින් එන්න ගියා සචින්ට. නේ තවසම ඉන්නවා. මං කලන්න. හෙලෝ. සචිනි. දැන් මෙන්න මගේ ඔෆිස් එකට. මේ මට බයිලා ගන්න නෑ. දැන් මෙන්න මගේ ඔෆිස් එකට. ඇයිස? අමුසගේ ජොබ් එකේ මෙතන මගේ තාත්තයි මායි කියන වහන් ඉඳලා එකෙක් ගෑනුට කියන එකද? කාටද සර්? කාටද? දැන් මේ නෙට් පිට තමුස කියලා තියෙන ස්කෝලර්ෂිප් එකක් ගැන. ආ? තමුසගේ ජොබ් එක ඒකද? තමුස මෙතන ඉන්න ඒ වහගෙන ගිහිල්ලා එකෙක් උන්ට කියන්නද? මේ තමුස දෙන්නම අහගන්නවා. මේ කම්පැනි එක මගේ තාත්තගේ. හරි? මෙතන ගන්න තීරණ සහ මෙතන අපි කතා වෙන දේවල් ඒවට හරස් වෙන්න ඕගලන්ට බෑ. ඒවල හොස්ස දාන්න ඕගලන්ට බෑ. තේරුණාද? මෙතන අපි ස්ටාෆ් එකට ගන්න විශ්වාසවන්තයිව. විශ්වාස කරන්න බෑ. තමුසලා වගේ උන් දෙන්න මස් කර දාලා මම. අනේ සර් එහෙම කරන්න එපා. එහෙම කොහොමද කරන්නේ සර්? මොකද කරන්නේ? මොකද කරන්නේ? මම තමුසව වෙන තැනකට ගන්න බැරි වෙන්න වැඩ කරන්න පුළුවන් මට. අනේ සර්. සෝරි සර්. මේ නෙත් මේ ආපු හින්දා තමයි කිව්වේ. දැන් තමුසලට මෙතන පඩි ගෙවන්නේ මගේ තාත්තා කතාවල හංගින්න එකටද? ආ? අනේ සර් ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. සමා වෙන්න සර්. සෝරි සර්. කක් මතක තියාගන්නවා. මං හොදට හොදයි නරකටත් ඒ වගේම හොදයි. හරි? තමුසලා දෙන අන්තිම chance එක. අවුෙන්න එපායි මට. Get out!